වසර 20කට වැඩි කාලයක් ලොව වටා කාන්තාවන්ට පිදුන වූ ජෝවිස් හර්බල්. විශ්වාසයි, ගුණාත්මකයි, දීප්තිය සන්නාමයයි. ජෝවිස් හර්බල්. ව්‍යාජ අනුකරණ වලට නොරවටි ජෝවිස් හර්බල් නමින්ම ඉල්ලන්න. ඔබ ඇලිත් සේදමාවතත් එක්කයි කතා බහට එකතු වෙන්න. ඉතින් අවුරුදු 20ක් පුරා ශ්‍රී ලාංකේය වෙළඳපොළ තුළ ඒ විශ්වාසය රඳවාගත්තා වූ සන්නාමයේ හදවතේ ඉහළින්ම තිබෙන සන්නාමයේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ ජෝවිස් ඔබ දන්නවා මේ කාරණාව. ඉතින් ඒ ගැන ඔන්න අදත් අපි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නවා. කොහොමද මේ ගෙදරින් ඉඳන් ලස්සන වෙන්න අවශ්‍ය කරන සත්කාරයන් කරගන්නේ, හරි නිෂ්පාදනයෙන් තෝරගන්නේ, තෑගි දිනාගන්නේ, ඒ හැම දෙයක්ම පිළිවෙලින් කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නවා. මොකද ඔබ දන්නවා අපිත් එක්ක කතා බහට සම්බන්ධ වුණු ජෝවිස් හරහා ඔබට අනිවාර්යෙන් ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට අදාළ කරන තෑගි පාර්සල ගෙදරටම දැන්ටමත් ලැබිලත් ඇති, ලැබෙමිනුත් ඇති. ඒ ගැන කියන්නම් කවුද ජයග්‍රහණය කරලා තියෙන්නේ මේ හැම දෙයක් ගැන. ඉතින් අපිත් එක්ක මේ කතා බහට සම්බන්ධ වෙනවා ජෝවිස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය උපදේශිකාව ඇය රුසානි සල්ගාදු. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. එහෙමනම් අද අපි කියමුද ජෝවිස් භාවිතා කරලා ජෝවිස් හර්බල් හරහා මේ සත්කාරය හරහා කොහොමද අද අපි කෙනෙක්ට මේ අලුත් සත්කාරයකට යොමු වෙන්න මඟ පෙන්වන්නේ කියලා. කසොන් අද අපි කතා කරන්න යන්නේ අපි කිව්වා අපිට ප්‍රශ්න තියෙනවා නම් අපිව දැනුවත් කරන්න කියලා. ඉතින් බොහෝ ප්‍රශ්න අපිට ඇවිල්ලා තියෙනවා මේ පිග්මන්ටේෂන් මුහුණේ ලප ඇති වෙලා තිබෙන තමාගේ තියෙන වර්ණය දුර්වර්ණ වෙලා බොහෝ දේවල් කාරණාවක් තියෙනවා. මේකට අපි කියන පිග්මන්ටේෂන් කියලා. පිග්මන්ටේෂන් ස්කින් පිග්මන්ටේෂන් තියෙන හැම මේ හැමකට කොහොමද අද සත්කාරය කරන්න කියන එක තමයි අපි අද කතා කරන්න යන්නේ. එහෙමනම් දැන් මුලින්ම අපි දැනගන්න ඕනේ සත්කාරය කරන්න කලින් පිග්මන්ටේෂන් කියන කාරණාව මුහුණේ හැදෙන්නේ කොහොමද කියලා අපි එතනින්ම වැඩේ පටන් ගමුද? ඔව් කසුන්. පිග්මන්ටේෂන් කියන එක හැදෙන්නෙම මේක ඇවිල්ලා අපේ සමේ උඩට අපි කියනවා මෙලනියන් එක. අපේ වර්ණ පාලකයට කියනවා මෙලනියන් එක. මේ මෙලනියන් එකට වෙලා තියෙන බාධාව නිසා තමාගේ තියෙන මුහුණේ තියෙන වර්ණය අවර්ණ වෙලා තියෙන්නේ. ඒතර මේකට අපි පිග්මන්ටේෂන් කියලා කියන්නේ බොහෝ දුරට සිද්ධ වෙනවා. අපි දැනුවත් වෙලා නැහැ අපේ හැම කොයි වගේද නිරාවරණය වෙන්නේ කියලා අවුවටද මේ ලයිට්ස් යටද නැත්නම් බොහෝ දේවල් නිසා නිරාවරණය වෙන විදිහට හැමේ පිග්මන්ටේෂන් ඇති වෙනවා. ඒක විතරක් නෙමෙයි. සමහර අපිට ඔබ බොහෝ බෙහෙත් ගන්න කෙනෙක් නම් එවිටත් වෙනවා ඔබගේ හැමට අවශ්‍ය නැති ආකාරයකට බලපෑම් ඇති වෙනවා හැම තුලින්ම සම ඇතුළතින්ම මේ සිද්ධ වෙන දෙයක්. ඒත් එක්කම අපි ජීවත් වෙන පරිසරය, අපි ජීවත් වෙන ආකාරය, අපි ගන්න නැත්නම් සමබල ආහාර වේලක් ගන්න නැති කෙනෙක් නම් තමා ගැන සැලකිලිමත් වන්නේ නැත්නම් අපි සන්ස්ක්‍රීන් පාවිච්චි කරන්නේ නැත්නම් මේ ගැන අපි සැලකිලිමත් වෙන්නේ නැත්නම් මේ පිග්මන්ටේෂන් කියන දේ හැමේ ඇති වෙන්න පුළුවන්. මේක තමයි අද තියෙන ලංකාවේ ලොකුම ප්‍රශ්නය සමත්ය. ඉතින් ඔන්න අපි බොහොම පැහැදිලිව මේ කාරණා ගැන සඳහන් කිරීමක් කරන ඔබටත් ලස්සනට හැඩට ඉන්න නම් මොකක්ද මේ ප්‍රශ්න ඇති කරන කාරණාවන් කියලා දැනගෙන ඉන්නට ඕනේ. ඒක තමයි ජෝවිස් නිෂ්පාදන භාවිතා කරද්දී හරි විදියට හරි ප්‍රමිතියෙන් ප්‍රමිතිගත නිෂ්පාදනීය තෝරා ගන්නට ඕනේ. ඒක තමයි ව්‍යාජ අනුකරණයන්ට රැවටෙන්නේ නැතිව හරි නිෂ්පාදනයක් තෝරාගත්තොත් පමණයි ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලය දවසින් දවස පියවරෙන් පියවර ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් නිරන්තරයෙන් ඔබ දන්නවා වැඩසටහන හරහා අපි ඔබෙන් ප්‍රශ්නයක් අහනවා මේ කතා කරන අදාළ මාතෘකාවට අදාළව. ඒ අනුව ඒ ප්‍රශ්නයට හරි පිළිතුරු ලබා දීලා WhatsApp හරහා වගේම SMS හරහා ප්‍රතිඵල ලබා දීලා පිළිතුරු ලබා දීලා කවුද ජයග්‍රහණය කරේ කියලාත් බලලා ඉමුද? ඉතින් මේ පිරිස තමයි මේ 5 දෙනා තමයි ගියවර අපි ඇහුවා වූ ප්‍රශ්නයට ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොටත් මේ ජයග්‍රාහකයන් 5 දෙනාට අදාළ කරන ත්‍යාගයන් අදාළ ලිපිනයන්ට යොමු කරලායි තියෙන්නේ. අද හෙටම තමන්ගේ ත්‍යාගී පාර්සලය තමන් ඉන්න තැනටම ලැබෙයි බලාපොරොත්තුෙන් ඉන්න කියලා ඔන්න අපි මතක් කිරීමක් කරනවා. ඒ විතරක් නෙමෙයි අදත් අපි ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. ඔබට පුළුවන්කමක් තියෙනවා WhatsApp වලට වගේම තමයි SMS හරහාත් 071 අංකයට පිළිතුරු යොමු කරොත් ඔන්න හරි උත්තරේ සඳහන් කරලා දැගි දිනා ගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ අද ඒ ප්‍රශ්නෙට පාදක වෙන ඒ පිළිතුර හොයාගන්න පුළුවන් කාරණා මෙන්න මෙහෙම අහන්න. දැන් මේ පිග්මන්ටේෂන් වලින් කෙනෙක් කරදර විඳින පාරිභෝගිකයෙක් ඉන්නවා නම් නිවසේ ඉඳන්ම ගෙදර ඉඳන්ම ජෝවිස් නිෂ්පාදන භාවිතා කරලා කොහොමද උත්තර හොයාගන්නේ අපි? ඔව්. මම කියන්නේ කෙටියෙන් මේ සත්කාරය කරන්න කොහොමද මේ ජෝවිස් නිෂ්පාදනයන් වෙන් කරලා තෝරාගෙන පාවිච්චි කරන්න ඕනේ කියලා. පළමුවෙන්ම අපි පාවිච්චි කරන්න ඕනේ දේ තමයි මූණ ෆේස් එක වොෂ් කරන්න ඕනේ. එතකොට සමට ගැළපෙන දේ තමයි මේ වගේ සමක් තියෙනවා. පිග්මන්ටේෂන් තියෙනවා නම් ස්ට්‍රෝබෙරි ෆේස් වොෂ් එක මේ ස්ට්‍රෝබෙරි කියන බෙරීස් ඒවා කුඩු කරලා සාදලා තියෙන ෆේස් වොෂ් එක ඉතාමත් යෝග්‍යයි. හැමේ තියෙන වියලිභාවය සම්පූර්ණයෙන්ම නැති කරලා සම්පූර්ණයෙන්ම නැවත යථා තත්වයට යහපත් තත්වයට පත් කරන්න. පළමුව ස්ට්‍රෝබෙරි ෆේස් වොෂ් එක. දෙවනුව මම කතා කරනවා අපි හැම වෙලේම
අපි මේක සතියට සැරයක් කරන්න ඕනේ සත්කාරය. අපි පාවිච්චි කරන්න අවශ්‍යයි මුහුණේ තියෙන මැරුණු සෛල ඉවත් කරන්න අවශ්‍යයි. එතකොට apricot and almonds කියන ස්ක්‍රබ් එක භාවිතා කරලා තමයි අපි මුහුණේ තියෙන මැරුණු සෛල ටික ඉවත් කරගන්න ඕනේ. එතකොට මේ මැරුණු සෛලත් එක්කම තමයි මේ pigmentations උත් එන්න අවම වෙලා යන්නේ. මේ වගේ අපි ස්ක්‍රබ් එක භාවිතා කරන් පස්සේ අපි භාවිතා කරන්න ඕනේ sun defense කියන ටෝන් එක. ඇයි අපි ටෝන් එකක් භාවිතා කරන්නේ? ටෝන් එකක් භාවිතා කරන්නේ අපේ තියෙන මසල්ස් අපේ තියෙන හැම හොන්දට ශක්තිමත් වෙන කොලජන් ඔක්කොම ටයිට් වෙන්න අපි ටෝන් එකක් භාවිතා කරන්න ඕනේ pH එක බැලන්ස් වෙන්න හැම. ඉන් පස්සේ අපි භාවිතා කළ යුතුම දෙයක් තමයි අපිට දැන් මේ pigmentation නේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ pigmentation එකට අපි භාවිතා කරන්න ඕනේ මේ තියෙන pigmentation anti-pigmentation ayurvedic anti-pigmentation blemish pigmentation කියන ක්‍රීම් එක. මේක දිනපතා භාවිතා කළ යුතු දෙයක්. දැන් ඔබේ මුහුණේ අවර්ණ වෙලා තියෙන නිසාම ඔබ මේ pigmentation ක්‍රීම් එක උදෑසන නැගිටපු ගමන්ම මුහුණ සෝදලා මේ තියෙන pigmentation ක්‍රීම් එක anti blemish pigmentation ක්‍රීම් එක භාවිතා කරලා ඉන් පසුව sunscreen එක භාවිතා කරන්න ඕනේ උදෑසනදී. ඒ වගේම රාත්‍රියේදී මේක භාවිතා කරන්න ඕනේ මේ pigmentation ක්‍රීම්. ඔබ දකින්න පටන් ගන්නවා ඔබේ හැමේ තිබෙන ඒ දුර්වර්ණය සම්පූර්ණයෙන්ම ටිකෙන් ටික අවම වේගන යන ආකාරය. නමුත් මතකම තියාගත යුතු දේ තමයි ඔබ උදෑසන නැගිටපු ගමන්ම මේක පාවිච්චි කරපු ගමන්ම ඔබ sunscreen එක sun block එක අපි පාවිච්චි කරන sun guard එක SPF 60 sun power 60 කියන sun මේ guard එක පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපි හිරුගේ කිරණ වලින් තමයි අපගේ තියෙන මෙලනියන් එක හැම වර්ණය වර්ණ පාලකය අපි සම්පූර්ණයෙන්ම බැලන්ස් කරනවා. මේ ආකාරයට තමයි අපි පැහැදිලිව මේ ට්‍රීට්මන්ට් එක කරගන්න ඕනේ. දැන් අපි දන්නවා මේ වෙනකොටත් පිග්මන්ටේෂන් සම්බන්ධයෙන් ඕනතරම් නිෂ්පාදනයන් මේ ක්ෂේත්‍රය තුළ මේ රූපලාවන්‍ය නිෂ්පාදනයන් තියෙනවා. ඒ අතරින් මේ ජෝවිස් මේ තරම් විශේෂ වෙන්නේ ඇයි සහ අපේ මේ පිරිස මෙච්චර විශ්වාසයෙන් මේ ජෝවිස් නිෂ්පාදනම භාවිතා කරන්නේ ඇයි කියලා දැනගන්න ඕනේ. ඔව්. වසර 20ක විශ්වාසයක් ගොඩනගාගෙන කිසිම දෙයකින් හැමත ඇලර්ජි එකක් නොවන ආකාරයට ශාකසාරවල තිබෙන ඖෂධීය කොටස් භාවිතා කරලා සාදලා තියෙන මේ නිෂ්පාදනය ඉතාමත් වැදගයි. අපි බය නැතුව අපි කතා කරන මේ නිෂ්පාදනයේ තිබෙන විශේෂත්වය. ඒත් එක්කම මම කියන්න කැමති ඔබ ව්‍යාජ අනුකරණ වලට අහු වෙන්නේ නැතිව නියමිතව නිෂ්පාදනය භාවිතා කරන්නේ නැත්නම් ඔබ මේ කොළ පාට ස්ටිකර් එක ඇද්ද කියලා බලන්න, පොලිතින් කවර් එක බහලා තියෙනවද කියලා බලන්න, එක්ස්පෝර්ට් ඔන්ලි කියන තියෙන එක තියෙනවද බලන්න. මේ තුනම තියෙනවා නම් ඔබ ව්‍යාජ අනුකරණ වලට අසු වෙන්නේ නැහැ. ඒත් එක්කම ඔබගේ හැම ඇලර්ජිස් වලට කිසිම ආකාරයකින් ඔබ කරන සත්කාරය ඔබට නියමිත ආකාරයටම කරලා ඔබට බලා ගන්න පුළුවන් ඔබගේ සමන් නැවත වාරයක් යහපත් තත්ත්වයට තියෙන ආකාරය. ඉතින් අවුරුදු 20ක් වෙලා ශ්‍රී ලාංකේය වෙළඳපොළ තිබෙන මේ විශ්වාසය කියන කාරණාවම පාදක කරගෙන ගොඩක් වෙලාවට ව්‍යාජ වූ අනුකරණයන් නිෂ්පාදනය කරලා වෙළඳපොළට මුදාහරින බොහෝ පිටිස් කටයුතු කරලා තියෙනවා. ඒ වෙනුවෙන් නීතිමය කටයුතු කෙරෙමින් පවතිනවා. ඉතින් ඔබට පුළුවන්කමක් තියෙනවා හරි නිෂ්පාදනය කොහොමද තෝරාගන්නේ කියලා සඳහන් කිරීමක් කරලා ඒ අනුව හරි නිෂ්පාදනය තෝරාගත්තොත් හරි ජෝවිස් නිෂ්පාදනය හරහා ඔබට දවසින් දවස ලස්සන වෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් වැදගත්ම දේ මේ පාර මේ දවසේ ප්‍රශ්නේ අහන්නයි සෝදානම් වෙන්නේ. අපි විශේෂ දවසට දෙවරක් භාවිතා කළ යුතු ක්‍රීම් එකක් ගැන සඳහන් කිරීමක් කතා කරා. ඒ නිෂ්පාදනයේ නම මොකක්ද කියලා අපි ඔබෙන් අහන්නේ. දවසට දෙවරක් භාවිතා කළ යුතු ක්‍රීම් එක. එහෙමත් නැත්නම් මේ පිග්මන්ටේෂන් තත්ත්වයන් සම්බන්ධයෙන් දවසට දෙවරක් භාවිතා කළ යුතු ක්‍රීම් එකේ නිෂ්පාදනයේ නම මොකක්ද කියලා අහන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. 071 717 44 44 අංකයට WhatsApp කරන්න නැත්නම් SMS පණිවිඩයක් යොමු කරන්න. ඉතින් හරි පිළිතුරු ලබා දෙන පිරිස අතරින් 5 දෙනෙක් තෝරලා මේ පාරත් තෑගි ලබා දෙන්න සෝදානම් වෙලා ඉන්නවා. මේ විතරක් නෙමෙයි තවත් මේ හමාශ්‍රිත මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන්කමක් තියෙනවා 071 717 44 44 අංකයට WhatsApp කරන්න වගේම SMS කරන්න. හරි උත්තරය සම්බන්ධයෙන් වගේම මේ තියෙන ගැටලු සම්බන්ධයෙන් ඊළඟ කතාබහේදී අපි සෝදානම් වෙලා ඉන්න ඔබට හැම දෙයකටම උත්තර ලබා දෙන්න. අනේ බොහොම ස්තුතියි. එහෙමනම් මේ කතාබහ සඳහා සම්බන්ධ වුණාට ඔබතුමියට හරි දේ වෙනුවෙන් පෙළ ගැසෙන්නට. ඉතින් එහෙමනම් ඔබට ආරාධනා කරනවා හොඳම දේ වෙනුවෙන් රැඳෙන්නට කියලා. ටීවී දෙරණත් එක්කම වසර 20කට වැඩි කාලයක් ලොව වටා කාන්තාවන්ව තිතුල වූ ජෝවිස් හර්බල් විශ්වාසයි ගුණාත්මකයි දීප්තිය සන්නාමයයි ජෝවිස් හර්බල් ව්‍යාජ අනුකරණ වලට නොරවටි ජෝවිස් හර්බල් නමින්ම ඉල්ලන්න.